හෙලෝ මගේ රත්තරන් යාළුවේ කොහොමද? ඉතින් අද ඔයාලට ගෙනලා තියෙන්නේ මගේ Minecraft Bedrock series එකේ දෙවෙනි එපිසෝඩ් එක. ඉතින් ඔයාලට ලොකු සර්ප්‍රයිස් එකක් අද තියෙනවා. ඉතින් අද මම මගේ ගේ හදලා තියෙන්නේ. අපි එහෙනම් බලමු අපේ ගෙදර. ඔන්න 1යි 2යි 3යි. ඔන්න එහෙනම් බලන්න කොහොමද ලස්සන ඉතින්. ලස්සනයි නේද? ලස්සනයි ඉතින් කමෙන්ට් එකක් දාලා යන්න. ඔන්න ඔහොම ඉන්න මන් දොර එහෙම වහලා ඔයාලට පෙන්නන්නම් ලස්සනයි කොහොමද මම ගෙදර කියලා. සුපිරි නේද? ලස්සනට මං ඉතින් මට පුළුවන් විදිහට ගේ හැදුවා. මේක තමයි මම Minecraft world එක හදපු පළවෙනි world එක. ඇතුළේ නම් වැඩි දෙයක් නැහැ ඉතින්. මගේ ඇද තියෙනවා. ඇදට උඩින් නිකන් මොකද්ද item frame එකක්ද මොකක්ද එකක් දාලා තියෙයි. මෙතන මගේ ෆර්නස් ටිකයි මගේ ඔය බඩු ටික අත්‍යවශ්‍ය බඩු හිම දාන චෙස්ට් එකයි තියෙනවා. අනිත් පැත්තේ ලොකු චෙස්ට් එකකුත් තියෙනවා. චෙස්ට් ගොඩක් තියෙනවා මේ පැත්තේ. ඉතින් කොහොම තමයි මගේ ගේ ලස්සනට තියෙ කියලා හිතෙනවා. මට අශ්වයෙකුත් දැන් ගන්න ඕනි ගයිස්. මොකද මං ගාව අශ්වයෙක් හිටියා. ඒ අශ්වයා නැති වුණා. මම එක දවසක් මේ මැරුණා. ඊට පස්සේ ඉතින් සේරම නැති වුණා. ගයිස් මම මේ රෙකෝඩ් එක කරාට පස්සේ තමයි මම මේ වොයිස් එක දෙන්නේ. ඒකින්ද මට වීඩියෝ එකේ පෙළත්තක් මතක නැහැ. මම දැන් මේ යන්නේ මේ ඩාර්ක් ඕක් ප්ලෑන්ට්ස් ටිකක් එකතු මේ ඩාර්ක් ඕක් ලොක් ටික එකතු කරගෙන ඉන්න. මේ මට වැරදිලා ඇත්තටම මං ඩාර්ක් ඕක් එක වගේ ඉන්න යන්නේ. ඇත්තටම මට ඕනි ස්ක්‍රූස් ලොක් මේ මගේ ගෙදර වහලේ පොඩ්ඩක් තව හදන්න තියෙනවා. අවුලක් නැහැ ඉතින් බලමු මොකද්ද කරන්න කියලා. තියෙනවා ගයිස්. ඉතින් ඔයාලට මගේ වීඩියෝ එකේ මොනවා හරි අවුලක් එහෙම පේනවනම් මට ඒව මැසේජ් එකක් දාලා කියන්න. ඕනර ගයිස් ඉතින් දැන් තමයි කොල්ලට තේරුනේ මම මේ වහල හැදලා තියෙන ස්ක්‍රූස් වලින් කියලා. ස්ක්‍රූස් ලොග් නම් මගේ ගේ ඉස්සරහම ඕනි තරම් තියෙනවා. ඒකින්ද මම එක ගහක් කපා ගත්තා. එක ගහක් ඇති වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් ඔයාලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මට කමෙන්ට් එකක් දාන්න නෑ ඒක ඕනේ. ඒ උනට කමෙන්ට් දාන්න. හරි. දැන් අපි වහලේ හදන්න වහලේ උට්ට යන්. ගයිස් ඉතින් මම කියන්නේ මේ රෙකෝඩ් එක දාගෙන මට හිතෙන දේවල් මම වීඩියෝ එකේ මතකයි වගේ හිතෙන දේවල්. හරි. අනික තමයි ගයිස් මේ අපි මේ මොනවද මේ මෙහෙම දැන් ඔය මම ප්ලේස් කරන දාතිය ප්ලේස් කරද්දී යටින් ඔය මම ඔය ප්ලේස් කරලා තියෙන හැඩේ ගන්න නම් යටින් බ්ලොක් එකක් ප්ලේස් කරලා තියෙන එක හොඳයි. නැත්තම් හරි අමාරුයි ඕක ප්ලේස් කරගෙන යන්න. අනික තමයි ගයිස් මේකේ පොඩි වුණාට මට මේකේ හදන්න මාරම වෙලාවක් ගියා. පැයක් විතර ගියා. ඉතින් මේ අවුලක් නැහැ. දැන් ඉතින් මම ගේ හදලා නම් ඉවරයි. මං හිතාන ඉන්න දැන් මේ වහලේ මැද හරිය ගහන්න නැතුව හින්ද වහලේ ඒ ටික මේ ස්ටෝන් ස්ලැබ් වලින් දාන්න. හැබැයි පස්සේ නම් මං ගලේ ඒකට වෙනම දෙයක්. ඒක ඔයාලට බලන්න ඉන්නේ ඊළඟ එපිසෝඩ් එකේ. ඔන්න හදාගත්තා.
ස්ටේර්ස් අන්න ස්ටේර්ස් ටික හදාගෙන ඔන්න ප්ලේස් කරගෙන යනවා. මට ගන්නට ඔය එක ධාරයයි පුරව ගන්න එන්නේ. ඊට පස්සේ ඒ ස්ක්‍රූස් ටික මදි වෙනවා. මට ඊට වඩා ඒ උනට ඕනිත් නෑ. හරි ප්ලේස් කරගෙන යන්න තියෙන්නේ ඉතින්. ඒ ටික ඉතින් ඔයාලා දන්නවනේ. ඉතින් ප්ලේස් කරන්න තමයි තියෙන්නේ එක දිගටම. අනික ගයිස් මම ඉදිරි එපිසෝඩ් වල හිතාන ඉන්නවා මේ යට බේස් එක හදන්න. ඒ කියන්නේ ඔය මගේ ගේ තියෙන තැන යට වලක් කාලා ඒ ටිකෙත් නිකන් අර ගයක් හදන්න. මම ඔය උඩ ටිකට ස්ටෝන් බ්‍රික්ස් දොන්න හොම ගතියක් ඔකට කියන්නේ. ඒ ටික ප්ලේස් කරගත්තා. තියෙන ටික මංගා වැඩිය තිබුණේ නැහැ. අනික මං ගයිස් මේක මම මේ රෙකෝඩ් කළා මම මේ ගේ හදන එක. ඒ වුණාට මට හිතුණා ඒක දාලා වැඩක් නැහැ කියලා. විනාඩි 40 ගණනකට පස්සේ වීඩියෝ එකක් තිබුණා. ඉතින් ඒක දැම්මේ නැහැ. ගයිස් මගේ විලේජ් එකේ හිටපු විලේජ් වල මේ අර ඒ ගම තියෙන්නේ නිකන් උන්ට ගම හදාගන්න වෙන තැනක් තිබිලා නැහැ. ඒකෙන් හදලා තියෙන ගම නිකන් මොකද්ද වලක් ගාවා මැරෙන්නම හිතාගෙන. ඉතින් මේ උන් හැමෝම මේ වලවල් ටික ඇතුලට ගිහිල්ලා මැරිලා. ඒ කියන්නේ විලේජ් එක තියෙන්නම පත්ත මේ ලොකු වලක් වගේ ආවාටයක් වගේ මේ උඩ. ඉතින් මේ මං ගේ හදලා තියෙන තැනත් පොඩි තැනින් තැන වලවල් හැම තියෙනවා. ලොකු වලවල් තියෙනවා. ඉතින් මේ මං ගේ ගාව ටික නම් පුරව ගත්තා. විලේජ් එකේ අන්තිමට ඉතුරුනේ එකම එක විලේජ් එකේ නයි. මං ඉතින් ඌව ඇතුළට දාලා ඇහුවා. මං එයාට මේ නමක් දාන්න ඉන්නේ. ඔයාලා මේ කැමති නමක් කමෙන්ට් කරගෙන යන්න. මම එයාට ඒ නම දාන්න යන්නේ. guys ඔය මං දැන් ඔය හිටගත්ත තැන තමයි මං යට බේස් එක හදන්න හිතාන ඉන්නේ. ඔහොම තමයි ඉතින් වීඩියෝ එකේ තව වීඩියෝ එකේ එන වෙලා තියෙනවා. මම ඊළඟට කලේ මොනවද කියලා හරියට දැන් මට මතක නෑ. ඔය සේරම ටික වටේටම ගහගත්තා මම. ඔය දැන් ඔය ගහන ටික ගහගත්තා. ඉතින් ඒ ටික ඕනේ නෑනේ වලට. ඒක මං ඉතින් කපනවා දැන්. හරි. මට නිකන් එකම දෙපාරක් ප්ලේ වෙනවා වගේ හිතෙනවා. අවුලක් නැහැ. ඉතින් බලමු මොකද්ද වෙන්නේ කියලා. මං ගයිස් මේ ඔය බැනර් එක වගේ එක එල්ල ගත්තේ මේ පුදුම ගේමක් දීලා. ඕකදී මේ අපිට කැමති ඩිසයින් එක ගන්න බෑ. මං හිතන්නේ ප්ලේස් කරලා ඉවරලා එක පාරට ප්ලේස් කරන් ඉන්න එක විදිය. ඉතින් මං 4-5 පාරක් විතර ප්ලේස් කරලා තමයි ඔක ගත්තේ. මේ චෙස්ට් වල ඉතින් මොනවත් නැහැ තාම. ඔය ඉදිරි එපිසෝඩ් වල පිරීලා ඉතිරිලා යයි. මං ඉතින් ඊළඟ එපිසෝඩ් එක හිතාන ඉන්නේ ෆුල් ඩයමන්ඩ් ආම යන්න. ඒක තමයි ඉතින් කරන්න තියෙන්නේ. ඔන්න ඔය එන්නේ හිටගෙන හිටිය දැන තමයි මම මගේ බේස් එක යට හදන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් බේස් එක. මං දැන් ඔය අර දැක්කද ඔයාලා අර ඉස්සර ආස්වෙක් හිටියා ඌ මට ලස්සනයි වගේ වුණ හින්දා මං ඌව දැන් ඔය ටේම් කරගන්න යන්නේ. සැඩල් එක ගත්තා. අනික ගයිස් ඌ ගොඩාක් වේගෙන් දුවනවා. මට ටේම් කරන්න එහෙම අමාරු වුණා. ඌ අපිට නගින්න දෙන්නෙම නෑ.
අනික තමයි ඔයාලා කවදාවත් මේ අතේ සැඩල් එකක් තියාගෙන උගේ පිටට නගින්න හදන්න එපා. එතකොට එයාට මවුන්ට් වෙන්න බෑ අපිට. බලන්න පුදුම ගේමක් දෙන්න මූව ගන්න. මං හිතන්නේ ඌට මගේ අතින් එකක් වැදුනත් එක්ක මේ බලන්නකො. දැන් ඉතින් මම 5-6 පාරක් මේ උත්සාහ කළා ඔක ටීම් කරගන්න. පට්ට අමාරුයි ඔක ටීම් කරගන්න. දැන් නම් ටීම් වෙනවා. හරි ඉතින් ඌව ටීම් වුණා. සුපිරි වේගෙන් ඌ යනවා. මං හිතුවට වඩා වේගෙන් වගේ ගියා. මට හරියට කන්ට්‍රෝල් කරගන්නත් බෑ. ගයිස් ඉතින් දැන් මට මෙයාව ගැට ගහලා තියන්නවත් මේ අර ගන්න නැති හින්දා මෙතන ඉන්නවා කවුද වොන්ඩරින් ට්‍රේඩර් කෙනෙක්. ට්‍රේඩර් පේන්නේ නැත්නම් එයා පෝෂන් එකක් ගහගෙන ඉන්නේ. එයාට එහෙම පෝෂන් එකම ගහගෙන ඉන්න පුළුවන්. හරි දැන් ඉතින් මං හදන්නේ ඌව මරා ගන්න මේ උන්ගේ කබේ ගන්න. ඔන්න මරා ගත්තා දෙන්නම. ඔන්න බලන්න ඔතන ඉන්නව එක්කෙනෙක්. මං එයාට එකක් ගැහුවා. ඔන්න බලන්න. ඇයි දන්නේ එයා ඔතන තමයි ඉන්නේ අර දැකද? ඌ වැඩි ලොකු දෙයක් විකුණන්නේ නැහැ. මොනවද මුල් තියෙන මැටි ගුලියක්ද මොකක්ද ඒක විකුණනවා වැඩක් නැහැ නේ. රූටඩ් ඩර්ට් කියලා එකක්. තව ටික වෙලාවක් ගියොත් මගේ අස්සය යනවා යන්න. හරි ඉතින් අදට උනේ ඔච්චරයි. ඊළඟ වීඩියෝ එකේ මං ඔය අස්සයන්ට අස්ස ගාලා හදා ගන්නවා. ඔයාලා හිතපු තැනකවත් නෙමෙයි මං මේ අස්සයන්ට අස්ස ගාලා හදන්න යන්නේ. වෙනස්ම තැනක. අයියෝ